ඇමරිකාවේ තියෙන මේ සුප්‍රසිද්ධ පිළිම ටික ඔයා දැකලා තියෙනව නේද? හැබැයි ඔයා දැනගෙන හිටියද මේ පිළිම වලට පිටිපස්සෙන් අපේ ලෝකේ අනාගත සිවිලයිසේෂන් එකට හොයාගන්න පුළුවන් වෙන්න හංගලා තියෙන ටයිම් කැප්සියුල් එකක් තැන්පත් කරලා තියෙනවා කියලා. ඇමරිකාවේ සවුත් ඩකෝටා වල තියෙන මේ මවුන්ට් රෂ්මෝර් කියන ප්‍රසිද්ධ පිළිම ටික නිර්මාණය කරන්නේ 1927ත් 1941ත් අතර කාලයේදී. මේ පිළිම නිර්මාණය කළපු ස්කල්ප්චර්ගේ නම තමයි ගස්ටන් බෝග්ලර්. ඇමරිකාවේ ජීවත් වෙච්ච ප්‍රසිද්ධ ප්‍රෙසිඩන්ට්ලා 4 දෙනෙක් වෙච්ච ජෝර්ජ් වොෂින්ටන්, තෝමස් ජෙෆර්සන්, තියඩෝ රූස්වෙල්ට් වගේම ඒබ්‍රහම් ලින්කන් කියන ජනාධිපතිවරු 4 දෙනාගේ මූණවල් තමයි මේ විදිහට මේ මවුන්ට් රෂ්මෝර් පිළිම වල කැටයම් කරලා තියෙන්නේ. මේ එක පිළිමයක් අඩි 60ක් විතර උසයි. ඒත් ඔයා දන්නවද මේ පිළිම වලට පිටිපස්සෙන් සාමාන්‍ය මිනිස්සුන්ට ඇතුල් වෙන්න තහනම් අඩි 70 විතර වෝල්ට් එකක ඇමරිකාවේ තියෙන වටිනාම ආටිෆැක්ට් වල කොපීස් හංගලා තියෙනවා කියලා අනාගත සිවිලයිසේෂන් එකට හොයාගන්න පුළුවන් වෙන්නේ. මේ පිළිම හදපු ගස්ටන් බෝග්ලම්ගේ මුල්ම අදහස වෙලා තිබ්බේ මේ පිළිමත් එක්කම මේ ගලේ පැත්තකින් ඇමරිකන් ඉතිහාසයේ වෙච්ච වැදගත් සිදුවීම් වල ටයිම් ලයින් එකකුත් කැටයම් කරලා තියන්න. හැබැයි පස්සේ වෙච්ච සාකච්ඡාත් එක්ක මේ අදහස වෙනස් කරලා මෙයා තීරණය කරනවා මේ ගල ඇතුලේ පිළිම වලට පිටිපස්සෙන් රහස් සුරක්ෂිතාගාරයක් නිර්මාණය කරන්න. මෙයා මේ නිර්මාණය කරන්න පටන් ගන්න සුරක්ෂිතාගාරයේ නම විදියට සඳහන් කරන්නේ Hall of Records. මේ විදිහට නිර්මාණය කරන Hall of Record එක ඇතුලේ ඇමරිකන් ඉතිහාසයේ තියෙන වටිනා ආටිෆැක්ට් වල කොපීස් අනාගත සිවිලයිසේෂන් එකක් වෙනුවෙන් තැන්පත් කරන එක තමයි මෙයාගේ අදහස වෙන්නේ. ගස්ටන් මේ වෝල්ට් එක හදන වැඩේ 1938 දී පටන් ගන්නවා. හැබැයි මෙයාට 1939 දී මේක නවත්තන්න වෙනවා. ඒකට හේතුව තමයි ඇමරිකන් කොංග්‍රස් එක මෙයාට කියනවා මේ වෝල්ට් එක හදන්න යන කාලේ වැඩි හින්දා ඒක පැත්තකින් තියලා මේ පිළිම ටික ඉවර කරන වැඩේ පටන් ගන්න කියලා. ඒ විදිහට මෙයා වෝල්ට් එක හදන එක පැත්තකින් තියලා 1941 වෙනකොට මේ පිළිම නිර්මාණය කරලා ඉවර කරනවා. 1941 දී මේ පිළිම ටික නිර්මාණය කරලා ඉවර වුණත් ගස්ටන්ට එයා ඩ්‍රීම් කරපු විදිහට මේ Hall of Record එක හදලා ඉවර කරන්න පුළුවන් වෙන්නේ නැහැ. හැබැයි පසු කාලයකදී, ඒ කියන්නේ 1998 දී ගස්ටන්ගේ ෆැමිලි එකයි ඇමරිකන් ගවර්න්මන්ට් එකයි එකතු වෙලා මේ ගස්ටන් බාගෙට නවත්තලා තිබ්බ එයාගේ ඩ්‍රීම් එක වෙච්ච Hall of Records හදලා ඉවර කරනවා. මේ විදිහට හදලා ඉවර කරපු Hall of Record එක ඇතුලේ ඇමරිකන් ඉතිහාසයේ වැදගත් ආටිෆැක්ට්ස් 18ක් පෝසිලෙන් ප්ලේට්ස් වල සටහන් කරලා ඒවා තේක්කලී පෙට්ටි වල දාලා ටයිටේනියම් වෝල්ට් එකක් ඇතුළේ සීල් කරලා තියෙන්නේ. ඒ වගේම මේ ටයිටේනියම් වෝල්ට් එක හරියට මවුන්ට් රෂ්මෝර් වල ඒබ්‍රහම් ලින්කන්ගේ පිළිමයට පිටිපස්සට වෙන්න ගල ඇතුළේ තැන්පත් කරලා තමයි තියෙන්නේ. ඒ වගේම මේ වෝල්ට් එක රාත්තල් 1200ක් බර කැප්ස්ටෝන් එකකින් වහලා සීල් කරලා තමයි තියෙන්නේ. අදටත් මේ වෝල්ට් එක තියෙන තැනට සාමාන්‍ය මිනිස්සුන්ට යන්න අවසර දීලා නැහැ. ඒකට හේතුව තමයි මේ වෝල්ට් එකට යන්න තියෙන්නේ කිසිම විදිහට මාක් කරපු නැති භයානක ගල් ප්‍රපාතයක් කරා. මේක හරි ඩේන්ජරස් ගමන. ඒ නිසා සාමාන්‍ය මිනිස්සුන්ට මෙතනට යන්න අවසර හම්බෙන්නේ නැහැ. තව අවුරුදු දහස් ගණනක් අනාගතයේදී මිනිස් හරි වෙනත් සිවිලයිසේෂන් එකකින් හොයාගන්නකම් මේ මවුන්ට් රෂ්මෝර් වල තියෙන වෝල්ට් එක ඒ විදිහටම එතන තැන්පත් වෙලා තියෙන්නේ. ඔයා මොකද මේ ගැන හිතන්නේ? ගස්ටන්ගේ මේ Hall of Record එක ඇත්තටම හියුමන් සිවිලයිසේෂන් එකේ අනාගතය වෙනුවෙන් කරපු දෙයක්ද? එහෙමත් නැත්නම් ඇමරිකාවේ ඒගොල්ලන්ගේ අභිමානය පෙන්වන්න කරපු තවත් වැඩක්ද? ඔයාගේ අදහස පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ වගේ තවත් ඉන්ටරෙස්ටිං දේවල් ගැන වීඩියෝස් දැනගන්න දිගටම අපිත් එක්ක ඉන්න. If you love uncovering universal mysteries, stay tuned with the Vault LK. There are many more files yet to be opened. See you soon, guys.